හෙලෝ කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා ඔක්කොම හොඳින් සනීපෙන් ඇති කියලා. මෙන්න මේ විදිහට තමයි අපේ හස්බන්ඩ් නත්තල් ගා හදන්න පටන් ගත්තේ. හායි හස්බන්ඩ් කොහොමද ඉතින්? හායි කියන්න. හායි. ඔහොම හායි කියලා හරියන්නේ නැහැ. ඔය හදනවා. එයා දැන් එහෙන ගැම්මෙන් ඉන්නේ මිදස කෙට්ටු වෙලා ඉන්නේ කියලා. මොකද එයා ටිකක් පෆි විදිහට හිටියේ. ජිම් ගිහිල්ලා ජිම් ඇඳගෙන ගිහිල්ලා කොහොම හරි දැන් කෙට්ටු වෙලා ඉන්නවා. අද මම වෙනස් විදිහේ vlog එකක් තමයි අරගෙන ආවේ. මොකද මගේ ෆස්ට් වීඩියෝ එකේ උනේ travel vlog එකක්. ඉතින් ඒ හින්දා මම හිතුවා ඊළඟ vlog එකක් මගේ මේක දෙවෙනි vlog එකනේ දෙවෙනි vlog එකක් travel vlog එකක් වුණොත් එහෙම ඔයගලන්ට bored වෙයි කියලා. ඒක නිසා මම හිතුවා සීසනල් මොකක් හරි වීඩියෝ එකක් දාන්නත් ඕන හින්දා ලයිෆ්ස්ටයිල් vlog එකකින් ඔයගලන්ව බලන්න එනවා කියලා. ඉතින් ඒ හින්දා අද මම අරගෙන ආවේ අපි හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්න සීසන් එකක් තමයි මේ දවස්වල ක්‍රිස්මස් සීසන් එක කියන්නේ. ඉතින් ක්‍රිස්මස් සීසන් එකට මම කොහොමද රෙඩි වුනේ? එතකොට මගේ ගෙදර කොහොමද මම ඩෙකෝ කරගත්තේ කියන එක තමයි අද මම vlog කරේ. ඊට අමතරව මේ vlog එකේ අන්තිමට තියෙනවා අපි අවුස් පොඩි අවුටින් එකක් ගියා. ඒ අවුටින් එකේදීත් අපි ගියේ ක්‍රිස්මස් තීම් පාක් එකකටම තමයි. මෙහි තියෙන අවුට්ඩෝර් එකක්. ඉතින් අවුට්ඩෝර් ඉවෙන්ට් එකකට අපි පාටිසිපේට් කරා. ඒකේ ඩීටේල්ස් උත් ඔයගලන්ට මගේ වීඩියෝ එක දිගටම බලාගෙන හිටියොත් බලන්න පුළුවන්. ඔයගොල්ලෝ කොහොමද මේ දවස්වල ක්‍රිස්මස් එකට රෙඩි වෙනවද? තාම රෙඩි වුණේ නැද්ද? මොකද අපි 25 next week තමයි 25. ඉතින් ක්‍රිස්මස් කතෝලික වගේම කතෝලික නොවන ඔක්කොම සමරන ආසම කරන ඉවෙන්ට් එකක් තමයි ක්‍රිස්මස් කියන්නේ. ඇත්තටම ඉතින් මමත් ඉතින් ලොකු කුඩා ભેදයකින් තොරව මම හිතන්නේ සමරන ෆන්ක්ෂන් එක තමයි ක්‍රිස්මස් කියන්නේ. ඉතින් මමත් හරිම ආසාවෙන් ඉන්න ෆන්ක්ෂන් එකක්. මොකද අවුරුද්දේ අන්තිමට ඊටසේ වින්ටර් ක්ලයිමේට් එකක් තියෙන්නේ. මම නම් ඩුබායි ඉන්නේ. ඩුබායි වලට මේ දවස්වලට වහිනවා. එතකොට සමහර ඒරියාස් වලට මයිනස් යනවා. ඉතින් වෙදර් එක මාරුණු විදිහට වෙනස් වෙනවා කෝසි. ඒකත් එක්ක හරිම එන්ජොයි කර තමයි දැන් ඔයගොල්ලන් පේනවා මම මේ ඩාන්ස් එකක් දාන ගමන් ඒතකොට ක්ලීනින් පාර්ට් එකක් යන ගමන් දෙකම යන ගමන් තමයි මේ දේ කරන්නේ. Dusty color, silver dusty. This one.
මේ වෙද්දී මායි හස්බන්ඩ්ගේ දෙන්නම බ්‍රෙක්ෆාස්ට් අරගෙන හිටියෙත් නැහැ, ලන්ච් අරගෙන හිටියෙත් නැහැ. හැබැයි අපි දෙන්නටම දැනුන්නේ නැහැ. මොකද මේ අපි මාරම ආසාවෙන් මේ වැඩේ මේ ප්‍රොජෙක්ට් එක කරපු නිසා මේ අපි දෙන්නට ඒක දැනුන්නේ නැහැ. අපි හිතුවට වැඩිය ටයිම් එක ගියා. ඒක තමයි උනේ. නැත්තම් අපි හිතාගෙන හිටියේ බ්‍රෙක්ෆාස්ට් එක ස්කිප් කරලා ලන්ච් එකට ටක් ගාලා මොනවා හරි හදා ගන්නවා කියලා. මොකද ඔයගොල්ලෝ දකින්න තියෙන්නේ අපි මුකුත්ම අත ගහලවත් තිබෙන්නේ. ඒ කියන්නේ අඩුම තරමේ මේ ට්‍රී එක හදලා නිකන් ඩෙකෝ කරන්නේ නැතුව තිබ්බනම් අපිට ඩෙකෝස් ටික එල්ලන් යන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. ඩෙකරේෂන් පාර්ට් එකට. නමුත් අපි බොක්ස් එකෙන් අන්බොක්සිං කරලා එවෙලෙන් ඉතින් හදන්න ගත්තේ. ඉතින් සාමාන්‍ය ප්‍රොජෙක්ට් එකක මම දකින විදිහට ඉවරයක් වෙන්න ඕනේ ක්ලීනින් පාර්ට් එකත් එක්ක. ඉතින් මම ක්ලීනින් පාර්ට් එකත් මේ ගමම්ම කරපු නිසා අපිට පහසු වුණා. නැත්නම් දැන් ඕක තියලා ගියා නම් අපිට ආයෙ වෙනම වෙලාවක් යනවා ඒකට.
තව මේ 6 මොම පිළිලා තියෙනවා. ඒක කරේ. බලමු සිල්වර නම් ඉවරයි. ගෝල්ඩ් තියෙනවා. Hi Santa, ඔයා කොහෙද හැදෙන්න බලන් ඉන්නේ? මම ඉන්නේ මේ පැත්තේ. Hi, මම පේනවා එකට. ටිෂ් 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 අපි එල්ලගෙන යාළුවෝ. දැන් ඉවරයි කියලා කියන්න පුළුවන් මේ තුනේ පස්සේ. හැබැයි ආයෙත් මට චුට්ටකින් හම්බෙන්න එක තියෙනවා. ඒව හැංගිලා ඉන්නේ. එතන බෝක්ස් ටී හැංගිලා ඉන්නේ. ඉවරයි කියලා කිව්ව ගමන්ම ආයෙත් පේනවා. ටික ටිකක් හැංගිලා දාන්න මේව තියෙනවා. මට එහෙම තියෙන එකක් නැති වෙයි. මොකද කැතරේ ගන්න නේ. මම හැක් කරලා තියෙන හොඳයි. නේ. එහෙම මොකද? ඒකවලුනේ. මේක කරපෙන්න තියාගන්න. කොයි වෙట్లද? Oops. Hi. ෆයිනලි ඔය ඔක්කොම ඉවර වෙලා නයිට් විව් එකට මගේ ක්‍රිස්මස් ට්‍රී එක තමයි ඔය පේන්නේ. අපි දෙන්න ඔක්කොම ඩෙකෝ කරලා ක්ලීන් කරලා ඉවර වෙලා මං කිව්වනේ අපි එළියට යනවා කියලා ක්‍රිස්මස් ඉවෙන්ට් එකකට. පුළුවන් ද ගෙස් කරන්න අපි කොහෙද ගියේ කියලා. අපි ගියේ ඩුබායි ෆෙස්ටිවල් සිටි මෝල් එකට. ඇත්තටම මාරම ලස්සනයි. මම හිතුවේ නෑ එච්චර ලස්සන ඇති කියලා. මොකද ෆෙස්ටිවල් සිටි මෝල් එකේ ඉන්ඩෝ එක වගේම අවුට්ඩෝර් ඒරියා එක ක්‍රිස්මස් තීම් එකට මාරම විදිහට ඩෙකෝ කරලා තිබ්බා. ක්‍රිස්මස් ඉවෙන්ට් එක ගියේ ඇත්තටම අවුට්ඩෝර් ගියේ DSF නයිට් කියලා තමයි ගියේ. ඒගොල්ලෝ ඇක්ටිවිටීස් කරලා පොඩි ළමයිට තිබ්බා ස්නෝ ඒරියා එකක් පොඩි සෙල්ලම් කරන්න. ඊට අමතරව තිබ්බා කැරොල් එකක් ගියා. තව අවුට්ඩෝර් ස්ටේජ් එකක් තිබ්බා. ඒක ක්‍රිස්මස් තීම් එකට ඩ්‍රාමාස් තිබ්බා. සිං කරා ඒගොල්ලෝ. ඊට අමතරව මේ සැන්ටා හෝම් එකක් තිබ්බා. ඒක තමයි මාරම ලස්සනයි. සැන්ටා කෙනෙක් හිටියා. ඉතින් ඒ සැන්ටා එක්ක ෆොටෝ ගන්න පුළුවන් පොඩි ටිකට් එකක් වෙනම අරගෙන ඇතුළට ගියාට පස්සේ සැන්ටාත් එක්ක මේ ෆොටෝස් ගන්න පුළුවන්. මම නම් ඒක ඇතුළට ගියේ නැහැ. එළියේ ඉඳලා සැන්ටා හෝම් එක බැලුවා.
මොකද මේ කට්ටිය ගොඩාක් ගියේ බබාලත් එක්ක එහෙම ෆැමිලිස් ගිහලා තමයි පික්චර්ස් ගත්තේ. ඒ වගේම ගොඩක් රෑ වෙලා මට මතක විදිහට රෑ 10ට නෑ 10ක් පහු වෙලා රෑ 11 මාට විතර තිබ්බා. අපි හිතුවෙත් නැහැ ෆයර් වර්ක් එකක් තිබ්බා. ඇත්තටම මේ ෆයර් වර්ක් එක යන වෙලාව තමයි අපි ෂා වව් කියලා ඒ පැත්තට ගියේ. ඒකත් අපි එන්ජොයි කළා. මම ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකෝ කරලා ඉවරුනාට පස්සේ කියන්නේ වීඩියෝ එකත් අප්ලෝඩ් කරාට පස්සේ ටිකක් යන එන ගමන් මට හිතුණා මේ චේන්ජස් වුණොත් හොඳයි කියලා. ඒ හින්දා මම ට්‍රී එකට සමහර ඩෙකෝස් වගේක් ඇඩ් කරා. ඒ වගේම තිබ්බ සමහර ඩෙකෝස් වගේක් අයින් කරා. මොකද අර අයි කැච් view එක තියෙනවනේ. අයි කැච් එකට මට හිතුණා මේ ටික මෙහෙම වුණොත් හොඳයි කියලා. ඉතින් මම next week එකෙත් හිතාගෙන ඉන්නවා ක්‍රිස්මස් vlog එක අරගෙන එන්න ඔයාලට. ඒකෙදි ඔයගොල්ලෝ හිතන්න එපා මේ අපිට පෙන්වන එක නෙමෙයිනේ මෙතන තියෙන්නේ කියලා. මම පොඩි චේන්ජස් ටිකක් ඊට පස්සේ කළා. චුට්ටක් ඉන්න මට තව පොඩ්ඩක් මේක මිස් වෙනවා. මං එන ගමන් ගත්තා කියුට් ක්‍රිස්මස් කප් කේක් දෙකක්.